Hello children, I'm Krishanta Munsingha. Today's our lesson is commands. In this lesson, we are going to learn how someone to say something to do. ළමයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්න යනවා කිසියම් කෙනෙකුට කිසියම් ක්‍රියාවක් කරන්න කියලා විධානයක් දෙන්නේ. අනුකිරීමක් කරන්නේ කොහොමද කියලා. ඉංග්‍රීසි භාෂාවට ආධුනිකයෙකුට ඉංග්‍රීසි භාෂාව කතනයට ඉතාමත් හොඳ අවස්ථාවක් විදිහට අපිට හඳුන්ලා දෙන්න පුළුවන් මේ පාඩම. Okay then let's see how to construct a sentence. මේ පාඩමේදී මේකෙන් අපිට sentence එකක් හදාගන්න ඕන වෙන්නේ ක්‍රියාපදයක් විතරමයි. මූලික ක්‍රියාපදයක් දන්නවා නම් ඔයාට මෙතනින් sentence එකක් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. අර මම මුලින් කිව්වා වගේ මේ පාඩමේදී කතනයට විධාන දීමේදී කතනයට ඉතාමත් පහසුවෙන් වාක්‍ය ගොඩනගන්න පුළුවන් පාඩමක්. මේකදී අපි ක්‍රියාපද go, come, drink, eat ඔය වගේ සරල ක්‍රියාපද ටිකක් භාවිතා කරලා වාක්‍ය හදාගන්නේ කොහොමද කියලා බලමු. මම මෙතන දාලා තියෙනවා how to construct. වාක්‍යයක් ගොඩනගාගන්නේ කොහොමද? මෙතනදී verb කියලා දාලා තියෙනවා මේ ක්‍රියාපදය. ක්‍රියාපදයෙන් තමයි වාක්‍ය ආරම්භ කරගන්න ඕනේ. මේක හොඳට මතක තියාගන්න ඕනේ ළමයි. ක්‍රියාපදයෙන් තමයි අපි මෙතනදී වාක්‍ය ආරම්භ කරන්න ඕනේ. ඊට පස්සේ ක්‍රියාපදයේ විස්තර කරන පද හේවත් adverbs අපිට මෙතෙන්ට use කරන්න පුළුවන්. එතකොට adverb එකක් කියලා කියන්නේ ක්‍රියා විශේෂණ පදයක්, ක්‍රියාවක් විස්තර කරන පදයක්, ක්‍රියාවක් විස්තර කරන පදයක් අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් ඔයා මතක තියාගන්න ඕනේ මෙතෙන්දී ක්‍රියාපදයක්, තනි ක්‍රියාපදයක් විතරක් වුණත් අපිට වාක්‍යයක් විදිහට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මේකේ ක්‍රියාපදයක් විතරක් වාක්‍යයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. භාෂාවේ තියෙන එකම අවස්ථාව විදිහට මේක හඳුන්වන්න පුළුවන්. As an examples අපි බලමු උදාහරණ විදිහට. Look at this sentence number 1 come. මෙතන දාලා තියෙන වාක්‍යයක් come කියලා. එතකොට come වල අපි සාමාන්‍ය තේරුම ගත්තොත් එහෙම එනවා කියන තේරුම තමයි සාමාන්‍යයෙන් ගන්නෙ එනවා. But when we start the sentence with come, අපි come වලින් වාක්‍ය පටන් ගන්නවා නම් එතකොට මේකේ තේරුම වෙනස් වෙනවා එන්න කියලා. ඇයි විධානයක් විදියට එනකොට මේක එන්න කියන තේරුම බවට පත් වෙනවා. ඒතර මේක තමයි විධාන වාක්‍යයක් හදන මූලික ආකෘතිය විදියට අපිට හඳුන්වන්නේ. අපි මෙතන ක්‍රියාපදයක් විතරමයි භාවිතා කරේ. ඒතර මේ වාක්‍යයේ වෙන මුකුත්ම නැහැ, තනිපදයක් තියෙන ක්‍රියාපදයක්. නමුත් අපිට මේක වාක්‍යයක් විදියට හඳුන්වන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේකට තව කොටස් අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රියාපදයට තව කොටස්. මම හිතන rest කියලා එකතු කරලා තියෙනවා. rest කියන්නේ ඉතිරිපද ක්‍රියා විශේෂණයක් හෝ තවත් ඕනෑම පදයක් වෙන්න පුළුවන්. අපි දැන් එකින් එකට මේ දීපු උදාහරණ ටික සලකා බලමු. මෙතන දීලා තියෙනවා come එන්න. ඊළඟ sentence එක මම අරගෙන තියෙනවා come here. එතකොට මෙහෙට එන්න. මේකට එන්න කියන පදේ තියෙනවා. ඊළඟට here වලින් ගන්නවා අපි මෙහෙ මෙතන කියන තේරුම. එතකොට come here කියනවා මෙහෙට එන්න. third sentence come here quickly. උන තව පදයක් එකතු කරනවා මෙතෙන්ට. එතකොට come here මෙහෙට එන්න quickly ඉක්මනින්. එතකොට ඉක්මනින් මෙහෙට එන්න කියනකොට අපි come here quickly කියලා ගන්නවා. ඊළඟට බලමු අපි තව පද කිහිපයක් මම මේකට එකතු කරලා තියෙනවා. දැන් මේ මෙතන අපි here කියලා ගන්නේ adverb එකක්, විශේෂණ පදයක්. එතකොට මේ විශේෂණ පදයට එක්ක අපිට තවත් පද කිහිපයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. බලන්න fourth example හතරවෙනි උදාහරණයට අපි යමු. come here quickly. ඉක්මනින් මෙහෙට එන්න with your sister. ඔයාගේ නංගි එක්ක, සහෝදරිය එක්ක. sister කියනවා නංගි වෙන්න පුළුවන්, අක්කා වෙන්න පුළුවන්. ඒතර come here quickly with your sister. ඔයාගේ නංගි එක්ක ඉක්මනට මෙහෙට එන්න. ඊළඟට අපි fifth example එක බලමු. Let's see fifth example here. Come here quickly with your sister and brother. ඉක්මනින් මෙහෙට එන්න ඔයාගේ නංගි මල්ලි එක්ක. ඒතරට පේනවා මේ විදිහට අපිට ඇතරම අපි මේ වාක්‍ය සරලම වාක්‍යයක් විදිහට භාෂාවේ ආරම්භ කරාට හරිද? එතකොට මේකෙන් අපිට ටිකක් දිග වාක්‍ය හදාගෙන මේ විදිහට සංකීර්ණ වාක්‍යයක් දක්වා යෑමේ හැකියාවක් තියෙනවා. Okay, let's see now more examples for this lesson. අපි මේ පාඩමේ තවත් උදාහරණ ටිකක් ප්‍රායෝගිකව අපි මේ වාක්‍යයන් ගොඩනගන්නේ කොහොමද කියලා උදාහරණ ටිකක් සාකච්ඡා කරමු. Look at example number 1. පළවෙනි උදාහරණය අපි බලමු. Come early. වේලාසනින් එන්න. Second one, forget it. forget කියනවා අමතක කරනවා. එතකොට මෙතෙන්ට අපි ක්‍රියාපදයෙන් ආරම්භ කරාම අමතක කරන්න කියලා හැදෙනවා. forget it ඒක අමතක කරන්න. Number 3, phone me tomorrow. phone me tomorrow.
ෆෝන් කියන එක මෙතන ක්‍රියාපදයක් විදිහට භාවිතා කරලා තියෙන්නේ දුරකථන ඇමතුමක් දෙන්න කියන අදහස. එතකොට phone me tomorrow මට හෙට දුරකථන ඇමතුමක් දෙන්න. Number 4 clean the table. clean පිරිසිදු කරන්න. එතකොට table කියලා ගන්නවා අපි මේසය. clean the table මේසය පිරිසිදු කරන්න. fill this glass. fill පුරවන්න. fill this glass මේ වීදුරුව පුරවන්න. cross the road carefully. cross හරහා යනවා මාරු වෙනවා කියන අදහස අපි ගන්නවා. එතකොට the road carefully කියලා ගන්නවා පරිස්සමට පරිස්සමෙන් cross the road carefully පරිස්සමෙන් පාර මාරු වෙන්න. stop drinking stop නවත්තන්න drinking බීම stop drinking බීම නවත්තන්න. wash the plate wash සෝදන්න සෝදනවා නෙවෙයි මෙතන අර කමාන්ඩ් එකක් විදිහට විධානයක් විදිහට sentences විතරම ක්‍රියාපදයේ තේරුම ගන්න ඕනේ විධානයක් විදිහට wash සෝදන්න the plate පිඟාන සෝදන්න wash the plate. then apply soap apply කියනවා ආලේප කරනවා. දැන් මෙතන නම් සබන් එතකොට සබන් ආලේප කරන්න නැත්නම් සබන් ගන්න apply soap සබන් ගන්න. take your medicines බෙහෙත් ගන්න නැත්නම් බෙහෙත් බොන්න කියන අදහස මෙතෙන්දී භාවිතා කරනවා. brush your teeth දත් මදින්න. wash your face මුහුණ සෝදන්න. switch on the TV switch on කියලා ගන්නවා අපි මොකක් හරි විදුලි උපකරණයක switch එක දමන්න කියන අදහස. switch on the TV එක දමන්න. switch off the light එක නිවන්න. ඒකට switch off කියලා ගන්නවා ඒ කියන්නේ පැත්ත switch on වල අනිත් පැත්ත. get into the bus එකට නගින්න. මේක අපිට ඕන වාහනයකට නගින්න කියන අදහස get into වලින් ගන්නවා. get into the bus, get into the car, get into the train, like that ඒ වගේ. and finally get down බහින්න. ඒ වගේම වාහනයකින් බහින්න කියන අදහස ගන්නකොට අපි get down කියලා භාවිතා කරනවා. මේකේ ඔයා තවත් sentences 100ක්වත් ලියන්න ලියලා කියලා practice කරන්න. I recommend to practice them minimally 100 times. 100 වතාවක්වත් practice කරන්න. එතකොට ඔයාලට මේක සිංහල ගන්නට මේ වගේ sentence එකක් හදාගැනීමේ හැකියාව එනවා. Okay, wish you the all best.